සර් එන්න. තුවරිස්ල මං එනකම් බලන් ඉදී. ඔටවත් එක වචන දෙකක් කතා කරන්න ඕනේ. මොකද්ද මේකේ තේරුම? හා? අපි සිසර ලොජ් එකේදී කතා කරමු. හරි. එහෙනම් වෙනදා වගේ මං චිත්‍රාන්තින්ට ඔයා එන්න. හැබැයි වරද්දන්න එපා. යන් සර්. දැන් කවදද විශ්වාස මහත්තයා ඕවා බලන්න එන්නේ? අනේ වන්දනංගි. මහත්තයා දැන් ගම්පෙත්ත පේන්නවත් නෑනේ. ඒ මොකද? මොකක් හරි අලකලංචියක් වෙලා. සිරිදාස මාම කැමති නෑනේ. ගෙවල් පැත්තේ පිරිමියණු වෙනවට. සංගමලීට හුලන් තම. මහත්තයා වෙනතම් මටත් හුලන් තමා. ඔයා ගිහිල්ලා සිරිදාස මාමගෙන් ඇහුවා නේද? සිරිදාස මාම හරි උත්තරයක් දුන්නේ නෑනේ. කොලේ වහනවා. රවිමල්ලි! රවිමල්ලි! මේ එන්න! බඩක් ගන්න! රුචිරාගේ මොකද මේ කෑ ගහන්නේ? මල්ලි මම මේ මල්ලිව හම්බෙනකම්මයි හිටියේ. කාරණාවක් දැනගන්න. අර සර් දැන් මේ පැත්තේ ඉන්නේ නේ. ඒක තමයි රුචිරාගේ මාත්මේ කල්පනා කරේ. සර් නැතුව මටත් පාළුයි. සර් නැතිලා ඉන්න හෝටලේ පැත්තේ ගිහිල්ලා බලන්න ඕනේ. සන්නමිලියක්කගෙන්වත් අහලා බැලුවොත් නරකේ. නෑ. සඳමුලිය අක්කා මේ ගැන අහන්න කාරණා. රුචිරා අක්කා ඉන්නකෝ. මම මේ ගැන හිමින් හොයලා බලන්න. රුචිරා අක්කේ මොකද මේ සාප් වැඳුම් වල මැහුම් ලියන්නේ? මල්ලිට මොකට ඒවා? මේක මගේ සෝන් කර්මාන්තනේ. ඇත්තද? සුගන් කර්මාන්ත දැම්මට කමන්නේ අපේ සර්ව රවට්ටලා සල්ලි හැම ගන්නව නෙවෙයි ඈ. මල්ලියේ සර්ව හම්බුණත් මගේ සෝන් කර්මාන්ත ගැන මතක් කරන්නේ. ඔව් රුචිරා අක්කා ඉන්නකෝ. මං කොහොම හරි සර් හොයාගන්නවා. ඔය ඉඳලා කොහෙන් හරි මතුවේ. එහෙනම් මං ගිහිල්ලා එන්න. ගලවන්න. අලු ජාතියේ දිබරි නංගි මතු ජාතියක පතන් මල්ලියේ සර්ව කොහොම හරි හොයාගන්න. හරි. මාස්ටර් එන්න. නෑ කමක් නෑ මම මෙහෙම හිතගෙන ඉන්න. නෑ එන්නම සෙන්ඩ වාඩි වෙන්න. ඉතින් තේකක් කෙලින් දීලා කතා කරමු. එන්න. මම මේ සර්ව හම්බෙන්නමයි කියලා හිතුවේ.
දැන් සර් අපේ ගම් පළාතේ එන්නේ නැත්තේ අපේ මොකක් හරි වැරද්දක්වත් උනාද? එතකොට සර්ට මම බොන්න මාස බොන්න. මම මේ අහන්නමයි කියලා හිටියේ. අපේ දුව සර්ට අපේ ගෙවල් පැත්තේ ඉන්න එපයි කියලා කිව්වද? සර් මම අපේ දුවට ටිකක් අවවාද කරා. අපේ දරුවා කාගෙන්වත් කයි කතන්දර අහපු කෙනෙක් නෙමෙයි සර්. එයා කරන රස්සාව හැටියට ඒ වගේ කතන්දර ඕන තරම් හැදෙන්න ඉඩ තිබුණා. ඒත් මගේ දරුවා බොහෝම නම්බුකාර විදිහට ජීවත් වුණා. අපි දුප්පත් වුණා. මාත් එක දන්නවා මාස්ටර්. අපේ ළමයා මහත්තයට එහෙම දෙයක් කිව්වා නම් අපි අහපේකට ලැජ්ජා හිතලා වෙන්නේ නැති. මොකද අපේ දරුවා කවදාවත් එහෙම කතාවක් අහලා නැති හින්දා. ඒ වුණාට මට පේන විදිහට අපිට වඩා සෑරු දැන් ඕන කරලා තියෙන්නේ ගමේ උන්ටනේ. කොච්චරවත් ඇවිල්ලා අහනවා කෝ සර් නැද්ද කියලා. මං හිතන්නේ ආපහු කයි කතන්දරට හැදෙන එකක් නෑ. මං කැමති සර් හරි ඇවිල්ලා මගේ මේ සංගීත ශාස්ත්‍රය ඉගෙන ගන්නවා. රවි පුතේ නන්දේ මම උඹලා ගෙවල් පැත්තට ගියා. අම්මාත් ගෙදර නැහැ. දොර හායි ගහලා ඇරලා දාලා. මං එනකොට නම් හිටියා නන්දේ. මං හිතන්නේ උන්ද නාන්න යන්නද. එන්නද මාව හෙව්වා කිව්වේ? හෝටලේ සංගීතෙට අලුත් සින්දුවක් පුරුදු වෙන්න කියලා උඹටත් ඒ පැත්තේ එන්න කිව්වා. කවද්ද? කවද්ද නන්ද සංගීතය තියෙන්නේ? ඒක නම් මන් දන්නේ නැහැ පුතේ. උඹට විගහෙන් එන්න කිව්වා. කොහෙද මාමා? ඕන් දැන් හෝටලේ පැත්තට ගියා. කොළඹ මහත්තයා ඇවිල්ලවත් ඉන්නවද කියලා බලන්න. මාත් හැමදාම නන්ද ගිරියරන් යනකොට හෝටලේ පැත්තට යනවා. හැමදාම මහත්තයා කාමරේ දොර වහලා. මං හිතන්නේ කොහරි ඈතට ගිහිල්ලා වගේ. මං එන්න. නන්ද යන්නකෝ. මං දෙක සුටුස් ගාලා නාලා ඉක්මනට එන්න.
එහෙත් හරි වැස්ස මෙහෙත් එම වෙන්න. අපොයි හරි වැස්ස වෙලත් උතුරන්නේ. මේකට ගොම්පෝර ටිකක් දාන්න ඕන. ඔව්. අතියට ටයිප්. අමරාවතී අපි සර් ඇවිල්ලා වගේ. ඔව් ඔව්. ඒ වගේ තමයි. යමු නේද? මම ගිලා බලලා ටිකකුත් කඩාගත්තා. මේ ටිකත් අරගෙන යන්න. අත්‍යාවද රාග තාල නැතුව මගේ සර්පිනාව ගොළු වෙලා හිටියේ. එන්න මහත්තයා. යා එන්න. පාඩි. ඒතරේවත් ලිපේ තියලා නැහැ මහත්තයාට තේ එකක් දෙන්න. hina පපා හිටියා. සර් මේ දැන් ගැටගඩුවනේ යන්නේ. ඉතින් කයිද ඒ හදන්නේ? බජව පටන් අරන් තියෙන්නේ. අම්මේ අම්මා මෙන්න මේ අරන් තියා මම ඩග්ගාල හොටෙලෙට ගිහින් ටික දීලා එන්න මටත් දෙන්න පුතේ. මං හෝටලේ වැඩ ගාවට ගිහිල්ලා සමීර කොල්ලට කතා කරලා මේක දීලා එන්නම්. නෑ අම්මා දෙන්නකෝ මම ඩග්ගාල ගිහින් දීලා එන්න. බං අද කිරි අඩුයිනේ. ඒකනේ බං. මන්නේ අද කිරි දෙව්වේ. දැස්සි කිරි හැංගුවා. මේ ටික දෙන්න නම් ඉතින් හෝටලෙට යන එකත් පාඩුයි. ඒ වුණාට හෝටලෙන් බලන් ඉදීනේ මං කිරි ගේනක. ඉක්මනින් මර එගොඩෙන් බලපු එලවසි ගමු අම්මේ. තේ ටිකක් බීලා ඵලයන් පුතේ. බෑ දැනටවත් පරක්කුයි. මං සුනගන වෙන්න. මම යනවා.
ඒ රවියා ඔබ නැවතියා ඔබද ගමේ චණ්ඩියා ඇයි උඹ හිතන් ඉන්නේ උඹ ගමේ චණ්ඩියා කියලා? මමද? මම යකෝ චණ්ඩියා. උඹලට එන කොළඹයාගේ උස්නේ ගැව්වා ඈ? ඈ? අර තරපාසුට පාලා. දීපා උඩ ගිරි බලන්න දැන්න බලා. විපාල මගේ කිරිය කතර බා. වන්න මං උඩ ගිරි. විපාල. වන්න විපාල.